හෙලෝ යාළුවනේ. ඔන්න අදත් ආව අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න. ඉතින් අද අරන් ආවේ ෆුඩ් රිවිව් එකක් නෙමෙයි. අද අරන් ආවේ ෆුඩ් චැලෙන්ජ් එකක්. ඉතින් මම මේ ෆුඩ් චැලෙන්ජ් එකේ ඉන්නේ ලංකාවේ ප්‍රසිද්ධම YouTube channel 5කට. ඉතින් මොකද්ද මේ චැලෙන්ජ් එක කියලා ඔයාලා බලනවා ඇතිනේ. මෙන්න මේ කොත්තුමේ එකයි මෙන්න මේ කොකා කෝලා එකයි ඔයාලට පේනවනේ. ඉතින් මේක හදන්න ඕනේ මෙන්න මේ කොකා කෝලා එක දාලා. ඒකල මේක කන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි. අමු මිරිස් කරල් 6ක් මේක කාලා කන්න ඕනේ. ඔන්න ඕක තමයි චැලෙන්ජ් එක. ඉතින් ඩේ ඔෆ් අෂේන්, හේෂාන් බ්ලොග්ස්, සහස් මල්ලි, බෙමියා, චෙෆ් කිත්තා. ඔයාලා අනිවාර්යෙන් මේ චැලෙන්ජ් එක වින් කරොත් අනිවාර්යෙන් ඔයාලට ගිෆ්ට් 5ක් මම දෙනවා. එහෙනම් ඔයාලා මේ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරයි කියලා මම හිතාගෙන ඉන්නවා. ඒ ලොකුවට හිතාගෙන ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා බලලා මාවත් මෙන්ෂන් කරලා වීඩියෝ එකක් දාන්න. ඉතින් අපි මේක හදාගෙන එන්නත් ඕනේ. ඊට කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. bell icon එකත් all press දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඉක්මනින්ම වීඩියෝ එක බලන්නත් පුළුවන්. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යම් මේක හදාගෙන එන්න. ඔන්න යාළුවනේ මං ඩබ් කරන්න ආවා. ඉතින් මුලින්ම මං කරේ පොඩි චාර්තියක් ලිපේ තියලා කොත්තු මීයක් කඩාගෙන ඒකට දැම්මා. ඊට පස්සේ කොකා කෝලා එකෙන් ටිකක් දැම්මා. දාලා මේක පොඩ්ඩක් වහලා තිබ්බා. ඔයාලට ආය අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කොහොමද කොත්තු මී එකක් හදන්නේ කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මම මේ හදන විදිහට කොකා කෝලා එකක් ගෙනල්ලා කොත්තු මී එකක් ගෙනල්ලා මේ විදිහට හදාගන්න. ඉතින් පොඩ්ඩක් ඇරලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඉතින් මේ විදිහට මම ඒකේ තිබ්බ කුඩු එකයි සෝස් එකයි දාගත්තා. සෝස් එක නෙමෙයි තෙල් එක. මෙන්න මේ විදිහට තමයි කලවම් කරාට පස්සේ තියෙන්නේ. අන්තිමේදී මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේක හදාගෙන ආවා. ඔයාලට පේනවා ඇති. මම මිරිස් කරල් 6කුත් අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි චැලෙන්ජ් එක එහෙනම් පටන් ගමු. ඇත්තටම කොත්තු මේක මේ පැලරහයි. ඒ කොකා කෝලා දාලා හදපු හින්දා වෙන්නේ නැති නේද? ඒ වැඩි කතා ඕනේ. අපි කාලා බලමු. ඒෂාන් බ්ලොග්ස්, ඩේව් අෂේ, චෙෆ් කිත්තා, පෙමියා යහන් සහස්. ඔයාලට මම චැලෙන්ජ් කරනවා මේ කොකා කෝලා එක දාපු කොත්තු මී එකයි මේ අමුරිස් කරල් 6යි කන්න කියලා. චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරන්න. එක මිරිස් කරලක් කෑවා. මම මේ කොත්තු මී එකේ භාගයයි දැම්මේ. අමුරිස් කරලා සැරයි. මේ මොකද කණ්ඩ බැරුණොත් අපරාධනේ. මම වීඩියෝ එක ස්කිප් කරන්නේ නැහැ. දෙවෙනි මිරිස් කරලා ඔයාලා මොනවා හරි මට චැලෙන්ජ් දෙනවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. මම අනිවාර්යෙන් ඒවා වීඩියෝස් විදිහට අරන් එනවා. නූඩල්ස් එක පැණි රහයි. අමුමිරිස් සැරයි. තව තුනක් තියෙනවා. මම හිතන්නේ කන්න පුළුවන් වෙයි කියලා. නූඩල්ස් තාම මෙච්චරයි තියෙන්නේ. නූඩල්ස් එක නම් කන්න පුළුවන් පැණි රහ නිසා. මේ අමුමිරිස් ඇත්තටම සැරයි. හූ.
මම වීඩියෝ එක තාම ස්කිප් කරේ නෑ. වතුර බීවෙත් නැහැ. ඔයා දැක්කනේ. මිරිස් කල්ල 3 විතරයි යාළුවනේ තියෙන්නේ. මං නම් කන්න බෑ. මං චැලෙන්ජ් එක පරාද වෙයි වගේ. දාඩියක් දාලා. බෑ යාළුව නැති. මිරිස් කරල් 3ක් තියෙනවා. වතුර ටිකක් බිලෙන්න. ඉතින් යාළුවනේ මට චැලෙන්ජ් එක කරගන්න බැරි වුණා. ඉතින් මට මිරිස් කරල් 3යි කා ගන්න පුළුවන් උනේ. තව 3ක් එහෙම්ම ඉතුරු වුණා. කොත්තු මේක නම් කොකාකෝලා එක දාලා හදාගෙන කෑවා. ඒක ඔයාලා දැක්කනේ. ඉතින් මට වඩා මිරිස් කරලක් හරි YouTubers ලා 5 දෙනා කෑවොත් අනිවාර්යෙන් ඒ 5 දෙනාට මම ගිෆ්ට් 5ක් දෙනවා කියලා ඔයාලට කිව්වනේ. ඉතින් බෙමියා, යේහාන්, දේව් පෂෙන්, හේෂාන් ව්ලොග් සහ ස්මලි. ඉතින් ඔයාලා මේ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරලා අනිවාර්යෙන් වින් කරලා මාව මෙන්ෂන් කරලා වීඩියෝ එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාලට අදාළ ගිෆ්ට් එක මම ඔයාලගේ ගෙදරටම එවනවා. එහෙනම් අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. හෙටත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න.